Australia Award. මේ ස්කෝලර්ෂිප් එක 100% free ස්කෝලර්ෂිප් එකක්. ඒ වගේම ඔක්කොම මේ හැම කොස්ට් එකක්ම ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක බෙයා කරන ස්කෝලර්ෂිප් එකක්. නමුත් ලංකාවේ ගොඩක් අයට මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් නැහැ. ඒ කියන්නේ අපි උනත් ඉස්සර දැනගෙන හිටියේ නැහැ. ගොඩක් අය අපිත් এডুকেෂන් වල ගොඩක් වියදම් කරලා තියෙනවා. මේක දැනගෙන හිටියේ නෑ වෙලාස. නැත්තම් ඇත්තටම අපිත් මේක try කරනවා. මේ ස්කෝලර්ෂිප් එක දැන් දෙන්න පටන් අරන් අවුරුදු කීපයක් වෙනවා. නමුත් මේක ඇත්තටම ඕස්ට්‍රේලියා ඒ කියන්නේ කොමන්වෙල්ත් රටවල තියෙන ස්ට්‍රෝං කන්ට්‍රි එකක් නේ ඕස්ට්‍රේලියාව. මේ කොමන්වෙල්ත් රටවලට තමයි ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක මේක දෙන්නේ. ඉතින් ලංකාවටත් දෙනවා. ලංකාව හැරුණාම තවත් විශේෂම ඩෙවලොපින් කොමන්වෙල්ත් එකේ තියෙන ඩෙවලොපින් කන්ට්‍රීස් වල අයට තමයි දෙන්නේ. Right. Australia's international development assistance to Sri Lanka purposes develop capacity and leadership skills so that individuals can contribute to development in Sri Lanka, build people to people linkage between Sri Lanka and Australia. Right. මේකේ purpose එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇත්තටම purpose එක ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක ලංකාවට උදව්වක් වශයෙන් තමයි මේක දෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඩෙවලොප්මන්ට් එකට මෙහි තියෙන ස්කිල්ස් ඉම්ප්‍රූව් කරලා කන්ට්‍රිබියුට් කරගන්න. Right? For applicants are assessed on their professional and personal qualities, academic competence, and most importantly, their potential to contribute to the national development on their return to Sri Lanka. Right. මම වේලාසනත් දැනුවත් කරා. මොකද සමහර අය හිතන්න පුළුවන් මේක මයිග්‍රේෂන් පාත් එකක්ද කියලා. නෑ, මේක මයිග්‍රේෂන් පාත් එකක් නෙමේ. මේකේ අරමුණ මේක මොකද මාස්ටර් ඩිග්‍රියක් දෙන්නේ. මේක වැලියු එක ගත්තොත් රුපියල් කෝටි 3ක් විතර වැලියු එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. මොකද රුපියල් කෝටි 3ක් කියලා කියන්නේ කොස්ට් එක. රයිට්. ප්‍රෝග්‍රෑම් කොස්ට් එක අපි හිතමු අපි ගත්තොත් මාස්ටර් එකේ ෆී එක ගත්තොත් කෝටි එකමාරක් විතර වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම හැම දෙයක්ම නිකන් දෙන නිසා රුපියල් කෝටි 3ක විතර approximately value එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකේ අරමුණ ඔයා මාස්ටර්ස් කරාට පස්සේ අහපව් ලංකාවට ඇවිල්ලා අවුරුදු 2ක්වත් වැඩ කරන්න ඕන. ඒක තමයි ඔයා ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. ඔයාව තීරණොත් ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකත් එක්ක. හැබැයි මෙහෙමත් ඒකුත් තියෙනවා. දැන් යම්කිසි විදියකින් ඔයා අහවෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඕස්ට්‍රේලියාවේ ඔයාට සෙටල් වෙන්න බැරිකමක් නැහැ. එහෙම වුණොත් අර යන ෆුල් කොස්ට් එක, ඒ කොස්ට් එක ගැන අපිට දැනුවත් භාවයක් නැහැ. කොච්චරක්ද කියන එක මම approximately කියන්නේ රුපියල් කෝටි 3ක් විතර. ඒ කොස්ට් එකම සම්පූර්ණයෙන්ම ඔයා ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට පේ කරන්න ඕන if you don't return back to Sri Lanka. Applications are strongly encouraged from women, people with disability and other traditionally marginalized groups. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බට ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙලා නෑ. ගොඩක් අය දැනුවත්භාවයක් නෑ. ඇත්තටම මම කලාතුරකින් තමයි මේක ගැන දන්න අය දැකලා තියෙන්නේ. මේකේ ප්‍රයොරිටි දෙනවා women, right? ඉතින් ගොඩක් කට්ටිය අද මෙතන women ඇල්ටි ගොඩක් female අය. women priority, right? Ladies first. ඊළඟට people with disability. ඔයාට මොකක් හරි disability එකක් තියෙනවා නම් hearing හරි whatever disabilities තියෙනවා නම් ඒ අයටත් මේ priority කියන්නේ prioritize කරනවා. ඒ කියන්නේ මුලින්ම candidatesලා ගද්දි මූලිකත්වය දෙනවා මේ කට්ටියට. priority එක දෙනවා women, people with disability and also marginalized groups. marginalized groups කියපුවාම මම ඉස්සරහට කතා කරන්න විශේෂයෙන්ම ලංකාවේ දුෂ්කර දිස්ත්‍රික්කවල වැඩ කරන අයට තමයි මේ marginalized කියලා මෙතන හඳුන්වන්නේ. right? ඉතින් මේ කට්ටියට priority දෙනවා මිසක් මේ කට්ටියට විතරක් දෙනවා කියන එක නෙමෙයි. right? ඕනම කෙනෙකුට ලංකාවේ ඕනම කෙනෙකුට මම කියන කියන්නේ qualifications තියෙන ඕනම කෙනෙකුට මේකට apply කරන්න පුළුවන්. නමුත් මේ කියන categories වලට priority දෙනවා කියන එක තමයි එලා කියන්නේ. නමුත් ඉතින් මේ category එක women කියපුවාම නම් ඉතින් broader category එක නත් අනිත් දෙක ගත්තාම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි එහෙම ඉන්නේ. Right. Australia Award.
1 minute screen එකේ පොඩි right මේ scholarship එක 100% scholarship එකක් right long term development awards administrated by Australian government right මේක long term award එකක් long term කියලා මෙතන හඳුන්වන්නේ ඇත්තම මේක මේ පොඩි diplomas ඒ වගේ ඒවට නෙමෙයි මේක දෙන්නේ masters වලට right the study and research opportunities right මේක ඇත්තම research base කරන්නත් පුළුවන් නැත්නම් study base කරන්න පුළුවන්. ඒ කියන්නේ masters වර්ග දෙකක් තියෙනවා research masters and normal other කියන්නේ අපේ normal classroom studies base කරන masters ඒ දෙකම මේකට ඒ ක්‍රම දෙකම වළංගුයි right දැන් මේකේ full participants ලා ගන්න full වෙලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ අවසානයේදී මේක කියන්නේ මේ වීඩියෝ එක දැන් රෙකෝඩින් වල තියෙන්නේ. මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාටද සහභාගී වෙන්න බැරුව ගියා කියලා මේක අද රෑම අපේ channel එකේ අප්ලෝඩ් කරනවා. The study right full time postgraduate study in Australia in priority fields relating to Sri Lanka's development. Full time postgraduate study right ඒ කියන්නේ ඔයා මේක part time කරන්න බෑ. ඔයාට මේක කරන්න වෙන්නේ ගිහලා full time. ඒතර full time කරනවා කියන්නේ ඔයාට රස්සාවක් කරන්නවත් නෑ නේද? නමුත් බය වෙන්න එපා. ඔයාට ඒකටත් payment එකක් කරනවා. right? ඒ කියන්නේ full time ඔයා studies කරන්න ඕන studies වලට focus කරලා නමුත් ඔයාට රස්සාවක් කරනවා වගේ යම්කිසි ගෙවීමකුත් එතනදී සිද්ධ වෙනවා. ඊළඟට මේක තියෙනවා priority fields කියලා. ඉස්සරහට මම කතා කරනවා මේ මොන fields වලටද මේක අදාළ වෙන්නේ කියලා. හැබැයි බලපුවාම හැම field එකක්ම වගේ ඒකේ තියෙනවා. Scholars are well supported throughout the period of the studies in Australia. ඔව් මම ඉස්සරහට කියන්නම්. ඇත්තටම well supported හැමදේම දෙනවා. right හැමදේම දෙනවා. බලමු අපි මොනවද දෙන්නේ. මම දැන් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ස්ලයිඩ් එක මාරු වුනේ නැත්නම් කියන්න right eligibility priority for women people with disability and people from traditionally marginalized groups මේක මම වෙලාසන කිව්වා people who work in disability sector ඒකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා disability නොවුනත් ඔයා වැඩ කරන්නේ disability sector එකේ නම් ඒ කියන්නේ සමහර NGOs තියෙනවා disability sector එකට cater කරනනේ. the disability sector එකට සම්බන්ධ job එකක් නම් ඔයා කරන්නේ එතනත් ඔයාලට priority එක හම්බෙනවා. those who work in some districts right මම වෙලාසනක් කිව්වා මෙන්න මේ districts වල වැඩ කරන. ඒ කියන්නේ ඒ district වල පදිංචි වෙලාවත් ඒ district වල ඉපදිච්ච අයවත් කියන අදහස නෙමේ. ඒ district වල වැඩ කරන අයට right නමුත් but others to have chances නමුත් මේක එයාලට විතරක් නෙමේ priority තමයි අරයලාට දෙන්නේ. ඒ district තමයි අම්පාර බැටිකුලෝ ත්‍රින්කෝමලි ජැප්නා කිලිනොච්චි මුලතිව් මන්නා වවුනියා ඔයාලා මොනවාද මියුට් කරගන්න right වවුනියා අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මොණරාගල පුත්තලම රත්නපුර නුවරඑළිය මේ කියන දිස්ත්‍රික්ක වල වැඩ කරනවා නම් chances තවත් වැඩි right හැබැයි මේ දිස්ත්‍රික් දැන් අපි හිතමු ඔයාගේ head office එක තියෙනවා කොළඹ ඔයාගේ company එක serve කරන්නේ මේ දිස්ත්‍රික්ක වලින් එකකට කියලා ඒ කියන්නේ සමහර NGOs තියෙනවා කොළඹ head office තිබ්බට වැඩ කරන්නේ ගොඩක් වෙලාට මේ වගේ marginalized කට්ටිය වැඩිපුර ඉන්න district වල. එතකොටත් ඔයාලට chance එක තියෙනවා. chance එක තියනවා නෙමෙයි chance එක කොහොමද තියෙනවා chance එක වැඩි. right. ඊළඟට මේවා තමයි fields. මෙන්න මේ fields වල අය තමයි යාලා encourage කරන්නේ. ඇත්ත මෙතන බලපුවහම ඔක්කොම තියෙනවා right. දැන් බලන්න economic recovery කියලා category එකේ තියෙනවා. agriculture economics, business administration, customs administrations, development economics, educational management, finance, fisheries and aquatic resources, information and communication, tech, IT කියන එක IT, internet, international finance, international trade, maritime studies, mathematics, tourism and hospitality, trade and investment, urban planning, right? ඊට පස්සේ stability කියන category එකේ තියෙනවා climate change, development studies, stability studies,
gender studies mute කරනවා right human resource management humanitarian and disaster management, law, political science, project management, psychology, public administration, public policy, social and economic inclusion, sociology, statistics, right? ඊට පස්සේ medical පැත්ත ගත්තත් clinical psychology, counseling, epidemiology මම නම් එක දන්නේ නැහැ මොකක්ද කියලා, right? ඔයාලා දන්නවා ඇති medical පැත්තේ ඉන්න කට්ටිය food security and nutrition health and well-being health management pandemic control psychological counseling public health ඉතින් මේවා ගත්තාම මොන දේ කළත් ඔයාට ඒක කවර් කරගන්න පුළුවන් පොඩක් ඉන්ජිනියරින් පැත්තට නම් වැඩි දැක්කේ නෑ බලමු ඉන්ජිනියරින් පැත්තටත් මොන හරි තිබ්බද කියලා right කොමාරි මේක මම මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට දෙනවා right ඔයාලා බලා ගන්න ඔයාලගේ ෆීල්ඩ් එකට සම්බන්ධ දේවල් තියෙනවා කියලා මට නම් පේන විදිහට හැම එකම වගේ තියෙනවා ඊළඟට what to study right master level qualification right by coursework or research right research master එකක් හරි coursework හරි master qualification එකට තමයි මේක දෙන්නේ එතකොට පොඩි ප්‍රශ්නයක් කරනවා කාට හරි masters තියෙන කෙනෙකුට මේක කරන්න ගියොත් වැඩි අවුල් වෙයිද කියලා නේද? ඇතම එහෙම මාස්ටර්ස් තියෙනවා නම් ඔයා ඩික්ලෙයාර් කරන්න අවශ්‍ය නැහැ නේද? ඔයා මාස්ටර් එකක් තියෙනවා නම් ඒක ඩික්ලෙයාර් නොකර ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. රයිට්? මොකද මාස්ටර් එකක් තියෙන කෙනෙක් තවත් මාස්ටර් එකකට යද්දී පොඩ්ඩක් මට හිතෙන්නේ. කියන්නේ ඒක කොහොමවත් කියවිලා නැහැ මට හිතන දේ මම කියන්නේ. රයිට්. මොනවාද ඔයාලට හම්බෙන්නේ? මම කියන්නේ හැමදේම හම්බෙලා. මොනවාද? return air travel. ඒ කියන්නේ යන්න එන්න ටිකට්ස් හම්බෙනවා. හැබැයි මේ ඔයාට රයිට්? ඔයාට. ඒ කියන්නේ candidate family එකට නෙමෙයි family එකට කතාව මම පස්සේ කියන්නම් a one off establishment allowance on arrival ඒ කියන්නේ one time payment එකක් දෙනවා ඔයාට ගිහිලා establish වෙන ඒ කියන්නේ ඔයාට furniture හරි මොන හරි ගන්න අන්නේ වගේ allowance එකක් දෙනවා one allowance එකක් one off allowance එකක් full tuition fees ඔයාට tuition fees 7ක්වත් ගෙවන්න අවශ්‍ය නැහැ contribution to living expense right එහෙනම් ඔයාට living expenses දෙනවා introductory academic program මේක compulsory program එකක් ඔයා ගියාම ඔයාට කියන induction එකක් වගේ එකක් ඒකටත් ඔයාට ගෙවන්න ඕනේ. ඇත්තටම ඔයාලා මොකුත්ම ගෙවන්න අවශ්‍ය නැහැ. overseas students health cover right ඔයාට ඉන්ෂුරන්ස් එකකුත් එතනදී හම්බෙනවා right health insurance එකක් හම්බෙනවා supplementary academic support right ඒ කියන්නේ academic support තව universities වල තියෙන දේවල් තියෙනවා ඒවා කිසිම දෙයකට ගෙවන්න ඕනේ නැහැ කියන අදහස මෙතන තියෙනවා field work allowance අර මං කිව්වා job එකක් නොකරාට ඔයාට ගෙවීමක් කරන මොකද field work allowance for research students and masters by coursework which has compulsory field work components right ඔයාලට ඇත්තටම field එකට ගිහිල්ලා research කරන්න තියෙනවා එක දේවල් තියෙනවා ඒවටත් ගෙවීම් කරනවා right ඉතින් මේ විදිහට ඔක්කොම expenses ඔයා තනියම ගියොත් ඔයාගේ expenses cover වෙලා ඔයාලා අතටත් ගාණක් හම්බෙන එකක් මේක right family එක you can take your family right you can take your family no issue your spouse can get full work visa right spouse ට husband නම් candidate wife නම් candidate husband ට full work visa හම්බෙනවා යට ගිහලා වැඩ කරන්න පුළුවන් right children can get free education if you go to a territory which provides 100% free education such as Queensland right ඒ කියන්නේ නව ශ්‍රී ලංකාවේ ගත්තොත් සම්පූර්ණයෙන්ම හැම තැනම education free දෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල free දෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රාන්ත කියලාම නෙමෙයි කියන්නේ ඒවට. කොහමරි ඒ කලාප තියෙනවා. ඒ කලාපවල ඒ කියන්නේ example එක Queensland කියන territory එකට ගියොත් 100% education free ළමයිට. right? සමහර තැන්වල තියෙනවා 50% free සමහර තැන්වල right. ඉතින් ඔයාට පුළුවන් ඒක තෝරගන්න ඔයාට ඒ වගේ ටෙරිටරි එකට යන්න නේද? ඒතකොට এডুকেෂන් සම්පූර්ණයෙන් ෆ්‍රී. ඊළඟ you should හැබැයි ඔයාගේ ස්පවුස් හොඳ ප්‍රොෆයිල් එකක් තියෙන කෙනෙක් නම් ඒ ස්පවුස් එයාට හොඳ රස්සාවක් හම්බෙනවා ඊට පස්සේ එයාට මේ ළමයිගේ এডুকেෂන් කරන එක ලොකු ගැටලුවක් නෙමෙයි. You should have approximately US නෙමෙයි
ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 12000ක විතර සමාන මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් දැන් ටික ටික බහිනවා. රුපියල් ලක්ෂ 25ක් 30ක් විතර ඔයාගේ account එකේ තියෙන්න ඕන මාස 3ක්වත් family ගන්න නම්. right? show money. දැන් මේක show money නැතත් ලංකාවේ වල arrangements තියෙනවා. right? show money පෙන්නන ඔයාට ඒක third party එකකින් show money පෙන්නන්න පුළුවන් ක්‍රම තියෙනවා. right. කොහමරි මේ කිව්වේ family ගෙනියනවා නම් ඔයාට family එකක් නැත්නම් family නැතුව යනවා නම් අර ඔක්කොම ටික හම්බ වෙනවා. family ගෙනියනවා නම් මේ ටික ඔයා ensure කරන්න ඕන. family එකත් එක්කම ඔයාට යන්න පුළුවන්, family එක පස්සේ ගන්න පුළුවන්. right. right. ඔයාලා පුළුවන් තරම් mute කරන්න, මම mute කරනවා. right. English language requirement. right. මේක තමයි දැන් important එකක්. මොකද මම ඒකයි මම වෙලාසනක් කිව්වේ English language එක සම්බන්ධයෙන් ඔයාලා ගොඩක් දුර්වල තැනක නම් ඉන්නේ. මේකට දැන් මේ අවුරුද්දේ try කරන්න ඔයාලට බැරුවයි. මොකද දැන් මේ අවුරුද්දේ try කරන්න මම පොඩ්ඩක් ඉස්සරහට කියන්න. right. English language එක සම්බන්ධයෙන් මෙන්න මේ courses තුනෙන් එකක් කරන්න ඕන. IELTS, TOEFL and PTE කියන එක. right. TOEFL PTE කියනවා computer based තමා සිද්ධ වෙන්නේ. නමුත් IELTS නම් computer based උනත් මිනිස්සු involvement එකක් ඇතුව සිද්ධ වෙන්නේ. ඉතින් IELTS තමයි අතර මම උගන්වන්නේ. මම TOEFL PTE සම්බන්ධයෙන් මොකුත් කරන්නේ නැහැ අතම. කැමති නම් PTE හරි TOEFL හරි කරලා කරන්නත් පුළුවන්. requirement එක මේකයි. academic IELTS overall 6.5 with no band less than 6. එහෙනම් IELTS වල overall 6.5 each band 6 minimum තියෙන්න ඕන මේකට ඔයා qualified වෙන්න. ඉතින් බය වෙන්න එපා. ඒක මොකක්ද කරන්න කියලා මම ඉස්සරහට කියන්නම්. TOEFL නම් ඒකේ තියෙන ක්‍රම අපි ගත්තොත් දැන් IELTS ගත්තොත් band 9 තමයි වැඩිපුරම තියෙන්නේ. right. So 9 වලින් තමයි 6.5 ගන්න ඕන overall. each band එකිනෙක හතරක් තියෙනවනේ, speaking, writing, reading, listening කියලා. ඒ හතරේ හැම බෑන්ඩ් එකකටම අවම 9න් 6ක් තියෙන්න ඕන. ඕවරෝල් ගත්තාම ඇවරේජ් එක 9න් 6.5ක් තියෙන්න ඕන. IELTS වල තත්ත්වය ඒකයි. TOEFL වල නම් 84ක් ගන්න ඕන. අර ටෝටල් එක. ඊට පස්සේ each band වලින් minimum 21කට වඩා අඩු වෙන්න බෑ. PTE නම් 58යි score එක. each band නම් 50ට වඩා අඩු වෙන්න බෑ. එහෙම තමයි තියෙන්නේ. PTE and TOEFL ගැන මට ලොකුම මේකක් නෑ. IELTS ගැන නම් ඕන එකක් කියන්න පුළුවන්. right. If you get just below you must undergo 6 right. දැන් ඔයාට මේ overall 6.5 මා IELTS විතරක් කතා කරමුකෝ. overall 6.5 ඕන, each band 6 ඕන. හැබැයි ඔයාට band භාගයක්, ඒ කියන්නේ overall 6 each band 5.5 ආවත් ඔයාට apply කරන්න පුළුවන්. overall 6 ඇවිල්ලා each band 5.5 ආවත් ඔයාට apply කරන්න පුළුවන්. හැබැයි ඔයාට මාස 6ක ඉංග්‍රීසි කෝස් එකකටත් සහභාගී වෙන්න වෙනවා. සමහරට ලංකාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේදී ඒක කරනවා. හැබැයි ඔයා ඩිස්ක්වොලිෆයි වෙන්නේ නැහැ. ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. right. පොයින්ට් භාගයක් නම් ඇප්ලයි කරන්න පුළුවන්. right. ඊළඟට අපි ගත්තොත් ඒකම ඒ කියන්නේ TOEFL and PTE වලට ගත්තොත් TOEFL නම් 0.10ක ඩිෆරන්ස් එකක් තියෙන්න පුළුවන්. IELTS නම් 0. භාගයක, PTE නම් 0.7ක අඩුවක් තිබ්බත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මාස 6ක ඉංග්‍රීසි කෝස් එකක් ලංකාවේදී හෝ එහෙදී එයාලා ඒකට arrange කරනවා. right. eligibility. applicants working in the priority districts. අර මංගේ districts කීපයක් නේද? ඒ වගේ වැඩ කරන applicants ලට ඔන්න පොඩි chance එකක් තියෙනවා. ඇත්තටම ඒ කට්ටිය දෙයා සානුකම්පිතව බලන ක්‍රමවේදයක් මේකේ තියෙන්නේ. ඒ අයට IELTS ඕනේ 6යි 5යි. ඒ කියන්නේ overall 6 minimum each band 5 hours. right. ඊට equivalent TOEFL and අපි ගත්ත PTE වල ඊට සමාන්තරව තියෙන marks තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ overall 6 each band 5. right. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාව select කරගත්තට
course එක start කරන්න ඉස්සෙල්ලා ඔයා අර minimum bands අරන් පෙන්නන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයා apply කරද්දී 6 and 5 තිබ්බට අවුලක් නැහැ. හැබැයි course එක පටන් ගන්න ඉස්සෙල්ලා ඒ යුනිවර්සිටි එකේ minimum ඒ කියන්නේ 6.56 කියන එක ඔයාට ගන්න වෙනවා. course එක පටන් ගන්න ඉස්සෙල්ලා. right. Be employed and following criteria must be confirmed by the employment letter. හරි ඔයා වැඩ කරන තැනින් employment letter එකක් ගන්න ඕන. ඒකට අනුව employment letter එකේ අනුව applicant from public sector නම් ඔයා රජයේ වැඩ කරන කෙනෙක් නම් මේ මගේ voice එක හරියට ඇහෙන්නේ නැහැ කියලා දෙන්නෙක් දාලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? No, it's audible. Okay, thank you very much. Applicants from public sector must have at least 3 years post-qualification experience in the public sector with 2 years in field relevant to the proposed course of study and the confirmed in the current positions. Right. ඒ කියන්නේ ඔයාලට රස්සාව නැති වෙලා තියෙන බෑ. ඔයා දැනටමත් රස්සාවක ඉන්න කෙනෙක් තමයි මේකට apply කරන්න පුළුවන්. ඊළඟට අවුරුදු 3ක post qualification degree අරගෙන මේ කතා කරන්නේ degree ගැන. degree අරගත්තාට පස්සේ අවුරුදු 3ක් වැඩ කරලා තියෙන්න ඕනේ. ඒකෙන් අවම අවුරුදු 2ක්වත් අර ඔයා ස්ටඩි කරන්න යන ෆීල්ඩ් එකේ වැඩ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ private sector නම් අවුරුදු 3ක් post qualification තියෙන්න ඕන. ඒ අවුරුදු 3ම ඒ අදාළ ඔයා ස්ටඩි කරන්න යනවා HR නම් ස්ටඩි කරන්න යනවා ඒ වෙනකොට HR ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඕන කියන අදහස. රයිට් ඉතින් මේවා ඉතින් මේවා ඉතින් ඔයාගේ එම්ප්ලොයර්ත් එක්ක කතා කරගෙන ඒ විදිහට ඒවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. right. Have completed a territory level tertiary level qualification at least equivalent. right. මේ කියන්නේ ඔයා university bachelor degree එකක් තියෙන්න ඕනේ. කියන්නේ UGC approved degree එකක්. right. just a minute. right. අර bachelor degree එකක් තියෙන්න ඕනේ. UGC approved bachelor degree එකක් තියෙන්න ඕන. මේකට apply කරන්න. ඔයාලට masters තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි masters විතරක් තිබ්බොත් bachelor එකක් නැතුව ප්‍රශ්නයක් වෙනවා. right. ඒක නිසා bachelor එකක් තමයි තියෙන්න ඕන. ඒක ඉතින් අර මොකද සමහර කට්ටිය ඉන්නවා bachelor එකක් නැතුව masters තියන අයත් ඉන්නවා වෙන විදිවලට තියෙන shortcuts වලින් ආපු කට්ටිය. right. මට දන්න විදිහට bachelor එකක් තමයි අවශ්‍ය කරන්නේ. right. මොකද masters එහෙම directly bachelor නැතුව masters තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒක 100% sure නැහැ. Have an academic or professional background relevant to the proposed study program. right. ඒ වගේම දැන් ඔයාලට additional අපි හිතමු දැන් example එකකට මගේ පැත්තේ මම accountant කෙනෙක් මම accounting නැත්නම් finance සම්බන්ධ මම මේක apply කරා නම් මට තියෙනවා මගේ degree එකට අමතරව මට chartered තියෙනවා CIMA තියෙනවා. ඉතින් ඒවා ඉතින් added advantage. right. ඒ වගේ professional qualification professional background එකක් තියෙන එක මේකට තවත් හයියක්. right. ඔයාලේ advantage එක. එහෙම තියෙනවා නේද? දැන් අපි හිතමු engineer කෙනෙක් නම් chartered engineering තියෙනවා නේද? ඒ වගේ ඔයාගේ field එකට සම්බන්ධ professional qualification එකකුත් තියෙනවා නම් ඒකත් හොඳයි. මේක අත්‍යවශ්‍ය නැහැ. right. applications ඇත්තම මේකට පොඩක් පරක්කුත් වෙලා තියෙන්නේ. පරක් කියන්නේ ලොකු පරක් වන්නේ. application open වුණා 1st of February. right. මේ පෙබරවාරි 1 වෙනිදා application open වුණා. application close වෙන්නේ May 1 වෙනිදා. right. 1st of May තමයි application close වෙන්නේ. ඒ කියන්නේ දැන් අද ගත්තාම අද ඉඳලා තියෙනවා අද මාසයයි දවස් 24ක් විතර නේද? මාසයයි දවස් 24ක් විතර තියෙනවා මේකට apply කරන්න කාලේ. The application process is transparent and competitive, providing equal opportunity to all the eligible applicants regardless of gender and regardless of gender කියලා එතන කියනවානේ ethnicity or the disability. ඒ කියන්නේ අර දේවල් මේ ethnicity, disability, gender ඒවා ගැන වේලාසන කිව්වට ඒවාට priority දුන්නට අනිත් අයටත්
මේකේ chance එක තියෙනවා. age limit මොකුත් සම්බන්ධයක් නැහැ. age limit ගැන කොහෙවත් සඳහනක් නැහැ. ඒ කියන්නේ ඔයා දැන් සර්විස් එකේ ඉන්නවා කියන්නේ ඔයා වැඩ කරන වයසේ ඉන්නේ නේද? ඔයා සර්විස් එකේ ඉන්න කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් නිකන් common sense වලින් කියනවා නම් සාමාන්‍යයෙන් අවුරුදු 50ක් සහ ඊට අඩු නම් ideal, right? 50ක් හෝ ඊට අඩු නම් තමයි ideal වෙන්නේ. ඒක මට confirm කියන්නේ එහෙනම් official confirmation එක නේ මම නිකන් කිව්වේ නිකන් understanding එක. right. එතකොට ඔයා apply කරාට පස්සේ එයාලා shortlisted applicants will be asked to attend an interview. ලංකාවේ interview එකක් තියයි shortlist කරපු කට්ටියට. The interview will focus on your prospective study in the Australia, your personal and leadership attributes, and how you will apply your studies to the development of your country. Right. ඒ කියන්නේ ඔයා interview එකට ගියාම ඔයා smart විදිහට උත්තර දෙන්න ඕනේ. ඔයා ඇයි මේක කරන්නේ? ඔයා කවුද? ඔයාගේ profile එක මොකද්ද? මේක කරපුවාම අපේ රටට මොකද්ද තියෙනවා? ඔයාට කොහොමද value addition එක මොකද්ද? කොහොමද ඒ කියන්නේ ඔයාට මේක මෙහෙමයි. ඒකයි මම මුලින් පටන් ගද්දිමත් කිව්වේ හොඳ ඉංග්‍රීසි කමාන්ඩ් එකක් තියෙන්න ඕන මේකට. ඒ වගේ හොඳ ඒ කියන්නේ නැත්තම් මේක ගොඩ දාගන්න අමාරු වෙනවා. ඒක නිසා තමයි මම වේලාසරමත් කිව්වේ. ඒ කියන්නේ මොකද තව මාසයක් විතර තමයි මේ IELTS ඒවා ටික කරගන්න තියෙන්නේ. ඒක නිසා යම්කිසි මට්ටමක ඉන්න කෙනෙකුට තමයි මේකට මේ සැරේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම නැති කෙනෙකුට උනත් ලෑස්ති වෙන්න පුළුවන් ඊළඟ සැරේට. right? මේක පටන් ගන්න 2024 පටන් ගන්න මේ කෝස් එක. නමුත් මේ අවුරුද්දේ තමයි මේ ඔක්කොම ඇප්ලිකේෂන් අරගෙන ඒවත් මේ ඔක්කොම සිලෙක්ෂන් process එක වෙන්නේ. ඊළඟට මම මේ link එකක් දීලා තියෙනවා. මම මේක පෙන්වන්න යන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන්. මොකද මම මේක ඔයාලට share කරන නිසා මේ link එක ගිහලා බලන්න. ලංකාවේ එක්කෙනෙකුගේ successful story එකක් මේකේ තියෙනවා. එයා විස්තර කරනවා එයාගේ මේක එයා කොහොමද මේකට මේ යොමුනේ මොනවාද කරේ කියන්නේ ස්ටෝරි එකක් තියෙනවා. ඔයාලට ඒක වැදගත් වේවි. මොකද ඇත්තටම මේකට ගිහිල්ලා මේකෙන් බෙනිෆිට් එක ගත්ත කෙනෙක්ගේ සක්සස් ස්ටෝරි එකක් තමයි මේ link එකේ තියෙන්නේ. ඒක ඔයාලා පස්සේ බලන්න. ඊළඟට outcome notification. right. දැන් interview එක තිබ්බා. right. ඔයා apply කරා, interview කරා, interview එක ඉවරයි. දැන් ඔයාට ඔන්න notification එක දෙනවා by September. right. ඔයා apply කරන last date එක 1st of May. එතකොට මේ සහ සෙප්තැම්බර් අතර ඉන්ටර්විව් එකකුත් තියෙනවා. ඉන්ටර්විව් එකනොත් ඔයා සමත් වුණාද නැද්ද කියලා එලා කියන්නේ එතනදී. නමුත් by September they will notify you. You will be notified of the outcome of your application. If you are offered an Australian award scholarship, you will be asked to enter into a contract with the Australian government. right. එතනදී තමයි ඔයා සෙප්තැම්බර් වල කියනවාට හරි වා qualified ඔයා selected කියලා. ඊට පස්සේ ඔයාට ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එකත් එක්ක. අර මම කිව්වේ විශේෂයෙන් මේ ඇග්‍රීමන්ට් එකේ කියන්නේ ඔයා රිටර්න් බෑක් වෙන්න ඕන after 2 years after completion. ඔයා අවුරුදු after 2 years නෙමෙයි sorry after completion ඔයා ඇවිල්ලා මිනිමම් අවුරුදු දෙකක්වත් ලංකාවේ වැඩ කරන්න ඕන කියන දේ තමයි ඔය ප්‍රධානම මේ ඔකේ තියෙන restriction එක condition එක. pre-departure. right. දැන් ඔයා select වුණා, ඔයා අස්සම් කරා ඔක්කොමත් හරි. දැන් ඔයා යන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? You will attend a pre-departure briefing in Sri Lanka before you leave. right. ඔයාට මේ පොඩි workshop එකක් තියලා ඔයාව දැනුවත් කරනවා. right. The briefing will help you prepare for your study and life in Australia. right. Arrival and enrollment. දැන් ඔයා එහෙ ගියා. Once you arrive in Australia, you will receive assistance to help you settle in and get started with your studies. Among this assistance will be an introductory academic program delivered through your host institution. අර ඒකත් තිබුණේ ඒකේ cost එක කියන්නේ මෙහෙමයි. මේ ඒ කියන්නේ induction එකක් කොහොමද තියනවනේ ඕනම යුනිවර්සිටි ගියාම මේ කියන්නේ induction එක ගැන. right. ඒවා කොහොම covered. ඒවා කොහොම ඔයාට free of charge හම්බෙන්නේ. sorry එකක්. right. දැන් ඔයා complete කරා ඔක්කොම කරා හපව වෙනවා. once you graduate, you must return home for at least 2 years to contribute to the development of Sri Lanka. You will be encouraged to put your new skills, knowledge and networks to use.
මට හිතන විදියට කියන්නේ මම මේක assume කරනවා දැන් ඔයා යනවා ඔයා මේක කරනවා ඔයාගේ husband උත් යනවා right වාගේ කවුද husband and wife හරි spouse එතකොට එයා එහි හොඳ job එකක් set කරගත්තොත් ඔයාට මෙහි ඇවිල්ලා අවුරුදු දෙක සර්ව් කරලා ආය අවුරුදු දෙකකට පස්සේ යන්න පුළුවන්කම තියෙනවා husband හරි wife හරි ඒ අවුරුදු දෙක තනියම ඉන්නවා නම් right මේක මේ පොඩි උපකල්පනයක් පමණයි right නමුත් එහෙමත් possibilities තියෙනවා මේකේ කියන්නේ මම මේ කියන්නේ ඔයාලට මේක මේ කොහොම හරි migration path එකක් කරගන්න කියන එක නෙමෙයි ඇත්තෙන්ම මේකේ අරමුණ එක නෙමෙයි නමුත් එහෙම වෙන්නත් පුළුවන් right course duration එක අහනවා course duration එක අවම අවුරුදු දෙකක තමයි තියෙන්නේ ඒක ඔයා දැන් මෙහෙමයි මේකේ ඔයාටම තමයි course select කරගන්න තියෙන්නේ යාලා ඒ database එක තියෙනවා ඔයා තමයි course එක select කරගන්නේ ඉතින් සාමාන්‍යයෙන් master එකක් මාස අවුරුදු එකමාරක් හෝ දෙකක් තමයි ඊට අඩු masters නෑ ඒ කියන්නේ මෙහෙමයි මේවා මේ නිකම් මේ ඔය සල්ලි වලට දෙන සල්ලි වලට අඩුවට දෙන විදිය masters නෙමෙයි මේවා මේ high quality master degrees right මේවා හරිම අමාරුයි right studies උත් හරි අමාරුයි ඒකයි full time study කරන්න වෙන්නේ right මේවා මේ high quality world recognized master degrees right ඒක නිසා මේකක් මේ යුනිවර්සිටි එකක මේ මාස්ටර් එකක් කරලා එනවා කියන්නේ ඔයා වෙනම කෙනෙක් බවට පත් වෙන ඔයාගේ ප්‍රොෆයිල් එකට ලොකු වැලියු එකක් හම්බෙන දෙයක් මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් roll of right ඊට පස්සේ දැන් මම මොකද්ද මගේ රෝල් එක මොකද්ද කියලා මෙතන කියන්න ඕන I am a tutor for IELTS right මම IELTS ට උගන්වනවා as a hobby right I'm a chartered accountant right in profession I'm a chartered accountant I am not a migration consultant. However, I am aware about application process, required documentation and formalities. Right? Mama migration වලට මේ consultation කරන කෙනෙක් නෙමෙයි ඇත්තටම. නමුත් මේ ඕස්ට්‍රේලියාවට නිව්සීලන්ත වලට apply කරන process එක සම්පූර්ණයෙන්ම දන්නවා. right? ඒක නිසා මට ඔයාලට මේකට උදව් කරන්න පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙනවා නම් මොකද මේ ඇප්ලිකේෂන් එක තනියම දාන්න පුළුවන් විදිහට තමයි යාලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කන්සල්ට් ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් ගිහිල්ලා එහෙම අවශ්‍ය නැහැ. මොකද අනිවාර්යෙන් මේකට යොමු වෙන්නේ අනිවාර්යෙන් හොඳ දැනුවත්භාවයක් තියෙන අය. right? ඒ කියන්නේ එහෙම නැති අයට මේක කරන්න බෑ ඇත්තටම. right? ඉතින් හොඳ knowledge එකක් තියෙන මේවා ගැන අවබෝධයක් තියෙන අය තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් එයාලට අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. එකම දේ ගයිඩ් කරන්න වෙනවා. ඒ ගයිඩන්ස් එක මට දෙන්න පුළුවන්. මොකද මේ වගේ ඕස්ට්‍රේලියා වගේ රටකට නිව්සීලන්ත වගේ රටකට වීසා ඇප්ලයි කරනවා කියන එක මේ ඇත්තම MBA එකක් කරනවා කියම හරිම ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ගොඩාක් ඩොකියුමන්ටේෂන් තියෙනවා. ගොඩාක් SOP ලියන්න ඕනේ. කියන්නේ තමන්ගේ ප්‍රොෆයිල් එක ගැන ලොකු මේ සටහන් ලියන්න ඕන, SOPs ලියන්න ඕන. right? ඒ වගේ ලොකු process එකක් තියෙනවා. ටිකක් හෙක්ටික් ජොබ් එකක් මේක. මොකද ලංකාවේ සමහර ඩොකියුමන්ට්ස් ගද්දී right අපි ගත්තන O level A level certificate විදේශ අමාත්‍යාංශය හරහා ගන්න ඕනේ, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන්න ඕනේ, අධ්‍යාපන කියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කරන්න ඕනේ, අධ්‍යාපන විදේශ අමාත්‍යාංශයෙන් ගන්න ඕනේ, ඊට පස්සේ පොලිස් රිපෝට් ගන්න ඕනේ. ඔය වගේ ලොකු process එකක් තියෙනවා. ඒ process එක සම්පූර්ණයෙන්ම මම දන්නවා. ඉතින් ඒ process එක මට ඔයාලට ගයිඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයා තමයි ඇප්ලයි කරන්නේ. මොකද ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට මේක තියෙනවා. අනිත් එක මේක මේ පීස් මීල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ ඇප්ලිකේෂන් එක දවසෙන් සම්පූර්ණයෙන් කරන්න අවශ්‍ය නැහැ. ඔයා ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගත්තට පස්සේ දවසින් දවස ඒකේ ඉන්ෆර්මේෂන් ටික වාට ඒකට අප්ලෝඩ් කරගෙන මේවා කරගන්න පුළුවන්. මැයි පළවෙනිද වෙද්දී සබ්මිට් කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා සබ්මිට් කරොත් අන්සබ්මිට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ඊට ඉස්සෙල්ලා සබ්මිට් කරනවා අපි හිතමු ඔයා අප්‍රේල් 20 සබ්මිට් කරනවා. ඔයාට ડોකියුමන්ට් එක මගහැරලා හරි ඔයා හිතනවා මොකක් හරි වෙනස් කරන්න ඕන. ඔයාට අන්සබ්මිට් කරලා එඩිට් කරලා ආයෙ රීසබ්මිට් කරන්න පුළුවන්. ඒතර මැයි පළවෙනිදා වෙනකම්ම ඔයාට ඒක ප්ලේ කර මේවා කරන්න පුළුවන්. During my IELTS class as a separate session, I will provide all necessary guidance in successfully applying for this scholarship. Right. right දැන් මම normal IELTS class වල මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ right මගේ හැබැයි මේ class එකේදී
මේ ක්ලාස් එකේදී මම ඔයාලට වෙනම sessions ගන්නවා මේ apply කරන දේවල් ඉස්සලාම මෙමය. ඉස්සලාම මුලින්ම මොනවාද ඔයා ගැදේ කරගන්න ඕන documents. වැඩිපුර කාලයක් යන දේවල් මොනවාද? ඒවා ටික කියලා දෙනවා. ඒවා ටික ඔයා කියන්නේ ඔයා මේ IELTS වලට ඉගෙන ගන්න අතරතුර ඒ දේවල් කරන්න ඕනේ. මොකද මේ apply කරනවා කියන එක මේ simple දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි මේක ඇත්තටම ඔය වගේ රටවලට visa වලට apply කරනවා කියන්නේ වෙන මාසයක් විතර දේවල් තියෙනවා කරන්න right. ඉතින් ඒක නිසා ඒ අවශ්‍ය කරන සියලුම guidance මට මම දෙනවා ඔයාලට. ඇත්තටම දැන් ඒජන්ට් කෙනෙක් මේ දේ කරොත් ඔයාලට ලක්ෂ 2ක් විතර ඒජන්ට් ගන්නවා right. නමුත් මම එහෙම කරන්නේ නැහැ right. එහෙම මම කරන්නේ මම ගයිඩ් කරන එක. මගේ සාමාන්‍යයෙන් මගේ IELTS ක්ලාස් එකේ ක්ලාස් fee එක 20000යි. IELTS ක්ලාස් එකේ ක්ලාස් fee එක 20000යි right. නමුත් දැන් මේ process එකට මේ ක්ලාස් එකට බඳව ගන්න කට්ටියට වෙනම 10000 විතරක් ඇඩ් කරන එක 30000 වල තමයි IELTS ක්ලාස් එක කරන්නේ. ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන කට්ටියට මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය කරන සියලුම ගයිඩන්ස් සහ 1-to-1 තියෙන ප්‍රශ්න ඒවා निराකරණය කරලා දෙන එකක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ right. ඊළඟට ඒක තමයි මගේ රෝල් එක. ඊට පස්සේ මගේ ක්ලාස් එකනේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මේක මම සාමාන්‍යයෙන් මාස 2ක තමයි ක්ලාස් කරේ මෙච්චර කල්. නමුත් මේකට ස්පෙෂල් ක්ලාස් එකක් කරන්නේ මොකද මේක මාසෙන් ඉවර කරන්න ඕන. දැන් අද ඒ කියන්නේ අද නෙමේ හෙට නෙමේ අනිත් දෙක next Tuesday තමයි මේ ක්ලාස් එක පටන් ගන්නෙ. ඒතකොට Tuesday තියෙන ක්ලාස් එක, Thursday තියෙනවා, Friday තියෙනවා. sorry Saturday. Tuesday, Thursday, Saturday දවස් 3ම තියෙනවා. රෑ තියෙන්නේ from 8 to 10:30 ක්ලාස් එක තියෙන්නේ 8 to 10:30. එතකොට මේ ක්ලාස් එක යනවා සතියට පැය 7:00මාරක් right. අප්‍රේල් 6 වෙනිදා වෙද්දී ක්ලාස් එක සම්පූර්ණයෙන් complete වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ දැන් book කරන්න right. අප්‍රේල් 6න් පස්සේ දිනයක් IELTS වලට book කරා නම් ඔයාලා මේ අඟහරුවාදා මායි ක්ලාස් එකට join වුණා නම් මේ IELTS එක ඔයාලට කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හොඳ confidence level එකක් තියෙන අයට තමයි මේ සැරේ මේක ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ මේ application date එකට ඉස්සෙල්ලා. හැබැයි ආ computer base කරොත් ඔයා පළවෙනි සැරේ down වුණොත් ඊළඟ දවස් 3-4ක් ඇතුළත ආයෙ exam කරන්නත් පුළුවන් right. IELTS computer base කරන කට්ටියට දවස් 3-4කින් ඊළඟ exam එකට දාන්නත් පුළුවන් right. එහෙනම් course fee එක 30000 මාසෙන් ක්ලාස් එක සම්පූර්ණ කරනවා right. ඒ ක්ලාස් එකේ මම 30000 charge කරන්නේ 10000 අමතර charge කරන්නේ ඔයාලට දෙන additional service එකට. ඒ තමයි ඔයාලට මේ application එක සම්පූර්ණයෙන්ම කරන හැටි මම වෙනම session IELTS sessions වලට අමතරව sessions අරගෙන කියලා දෙනවා. ඒ හැම එකක්ම step by step කරන හැටි right. ඉතින් මේ සම්බන්ධ දැන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ආන්න පුළුවන්. Sir, I have got academic 6. Okay. How is the pathway? Academic 6, overall 6. How about the each band? Have you got anything less than Speaking 5.5. okay 5.5 6 Yes. 5.5 yeah still you can apply. I mean from this also you can apply. However they will you have to participate for a 6 months English class no that I told you that one. Yeah. half band difference is all I mean it is accepted. But anyway what you can do is now to do the exam again no just do the exam again. I mean you have to practice more then go for the exam. If you pass the exam before the application date you can go with that certificate. Okay. Sir, Yeah. so will all the candidates be given the opportunity, those who apply for this, the No. possibility of being No, actually, you know, we are not aware about those criteria, how they are doing this one. As I said you, there are some priority basis. Okay, they will first give the they will give the priority. As I said you, the disability women. Since you are a female, you will be having a better chance because females are prioritized, right? So, but yeah, there is no guarantee.
I'm sure that they have some limitation. No, there may be, okay, this scholarship is given only for 100 candidates, something like that. I am not aware about That's that it. figure. Mm. Yeah, if they got that particular figure, then they will stop considering other people. So, but anyhow, this is very, very valuable chance because it's it's value wise more than 200,000, not 200,000, more than 20 million, more than 20 million value. So why not give a try? Yes. So those who have completed B.Ed TESOL degree, English degree, is it compulsory for them to follow IELTS? There is something in this document they have mentioned, but what they have done, I mean, what they have said is something like for native speaking countries only that they will allow that one. For Sri Lanka, they will not allow. We have to go for IELTS, PTO, TOEFL. That's a compulsory. That's okay. All right. Excuse me, sir. Yeah. So I have a degree, master's and postgraduate also. So I would like to go for a PhD. Are you doing PhD also? I mean, the scholarships also, are you helping for us to do those things also? Or that is not, I mean, separated from your responsibilities? I mean, that. Anyhow, this is actually I'm not responsible for this. Only what I'm doing is to guide you all. Okay. So there's no responsibility on me because, as I said, I am an IELTS tutor, but I just wanted to educate people about this valuable opportunity because most of the people, they are not aware about this, right? In this particular program, they have not included PhD, but there are several other opportunities. You have to explore them, right? I'm not aware, but I'm sure there are some other kind of scholarship that you can try. Only thing in Sri Lanka, people are not much exploring these opportunities, but for sure, there are opportunities that you can search for. But in this one, it is only for masters. Okay, sir. Thank you so much. So, Sir. Okay. so one more thing, if somebody has completed postgraduate level, so would it be negative point if he mentions that in the CV? I hope so, because if you already have a postgraduate qualification, they will wonder why they will give this opportunity to you instead of giving it to somebody who doesn't have that qualification. So I think you will not get, I mean, it's not something like that they will not select you, but you will go to to the bottom line. I mean, they will not prioritize your CV, your application. So what you can do, I mean, you don't need to disclose that one. You can, but it's not only for this program. Even if you are going for a MBA or something in a foreign country, if you already have an MBA, you should not mention that one. That's a sort of negative point. Not exactly master's, postgraduate. Yeah, if it is postgraduate, but not a master, no, it's a postgraduate Yes. diploma or what is it? Yes, diploma. Then that's fine. That's fine. That is okay. Yes. All right. Thank you, sir. So if we hide our masters and apply, will it be a problem if we go there and if we want to settle, then will it be okay for us to show our masters later or no? Do we have to hide it for our lifetime? No. It's actually, once this program is completed, you are free to do anything apart from that 2 years commitment to Sri Lankan economy. That's the only thing. After that, you are free. I mean, you don't have any bonding with them. Okay, sir. Thank you so much. Excuse me, sir. I have 5-year working experience in civil engineering field, but I have 2 years working experience after my degree, completing my degree. Therefore, can I apply for this program?
You are working in government or private sector? Private sector. Okay, if it is private sector, I think you can discuss with your organization and but you know, the current employer you are working, you have been working there only for 2 years in the current employment. No, no, sir. For 5 years. Okay, Total okay, experience is 5 okay. years. Yeah, I can understand. It is something if you can arrange with them to comply with what the requirement. I mean, I cannot exactly advise like that, but if you are able to adjust that one with your employer, that will be okay because you have already worked there. Only thing, 2 years only after qualification, no? That thing, it depends on, I mean, if the employer yeah. can, if the employer can give a letter with the conformity to particular requirement, they will accept. That is something Sir, you have to discuss with your company. sir, as you Ah, said that our spouse will be getting work visa. So what will be the period that they would be given for the spouse to work there? Would it be 2 years or? It, you know, it actually they are giving spouse visa for spouse maximum to the period that actually until you complete your particular master Master. program. Nothing, I mean, they will not give anything more than that. But as I said, it's something, I mean, it's a only uh, assumption actually. I'm not 100% sure. But if he's going to sustain individually, not as a family after that, he will be getting some other, I mean, maybe, you know, if he's working for a company and your family is coming back, that company again can offer him, no? So based on a job offer, he can go again. They can continue. Yeah, he can continue, not the same contract, but if the company that he was working is ready to offer him a job again, he can anybody who has a job offer can easily go to any country. Yeah. So will the candidate be given post-academic experience in Australia? Yeah, Foreign experience. yeah, to some, I mean, only for a limited period, I think 6 months or something, not anything more than that. Okay. Okay, so there are some questions in the message box also. One minute, can you give us more information about development plan? I'm not 100% sure about this question about development plan. Development plan. Okay. මෙතන මම හිතන්නේ මෙතන මේ අදහස් කරන්නේ අපි කොහොමද මේ කියන්නේ ඩිග්‍රී එක ගත්තට පස්සේ අපි කොහොමද මේක අපේ කන්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් එකට යූස් කරන්න කියලා. අද මේවා ටිකක් මට මේ ලෙවල් එකේදී ඒවා කියන්න බෑ අතරම. ඒක that is specific to what you are doing, right? I cannot I can only generally guide you, but it is something specific to your job. Will our spouse get unlimited work permit? No, no unlimited. Mean it is until only until you complete your master course. Meantime, until finish 2 years working in Sri Lanka and come back to Australia if we like. Meantime, until finish 2 years of working in Sri Lanka, come back. Yeah, yes, sure. I mean, after you work 2 years in Sri Lanka, again you can go to Australia. I mean, you have already made some relationship and some you know, with the employers and like that. Definitely you will have chance to go back to Australia after that. I just have Sir, academic how to apply. Yes, sir. Yeah, actually, you know, in this particular presentation itself, I have given one website. 1 minute.
back කියන්න. right apply කරන ඒවා සම්බන්ධයෙන් ඇත්තට මම මගේ ක්ලාස් එකේ දැනුවත් කිරීම කරනවා අනිවාර්යෙන්ම. නමුත් දැන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැති කෙනෙකුට අවශ්‍ය නම් මේක කොහොමද කරගන්නේ කියලා මේ තියෙන මේ වෙබ්සයිට් එක right Australia awards srilanka.org කියන වෙබ්සයිට් එකේ තමයි මේ ඔක්කොම විස්තර තියෙන්නේ. ඇත්තට මමත් ඉතින් කියන්නේ ඒකේ තියෙන ඒවා අරගෙන සාමාගේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් තියෙන ඒවත් එක්ක තමයි ඔයාලව දැනුවත් කරන්නේ. හැබැයි knowledgeable කෙනෙකුට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හැමදේම හොයාගෙන කරන්න පුළුවන්. මේ ඒකේ තියෙන්නේ apply කරන්න platform එකක් තියෙනවා. ඒ platform එකේ register වෙලා ඔයාගේ profile එක create කරාට පස්සේ ඒ information පියවරෙන් පියවර ඔයා information type කරන්න documents upload කරන ඒවා කරන්න ඕනේ. ඉතින් ඒක එක දවසින් කරන්න අවශ්‍ය නැහැ. ඒක ඔයා දවස් ගාණක් කරන්න පුළුවන්. ඔයා draft විදිහට save කරගෙන තියාගන්න පුළුවන්. ඔයා submit කරත් ආයෙ resubmit කියන්නේ ඔයාට ආයෙ unsubmit කරලා edit කරලා ආයෙ submit කරන්න පුළුවන්. Until May you can play that application. So is there any way we can contact you? Yeah, definitely. You can contact me through my WhatsApp number. And what I'll do, I mean, for those who are interested to join with my IELTS program, especially to meet the requirements and also to meet the deadlines of this particular program, I'm going to give you whatever the information required. For others also, no issue. I will help. Right. Our messages එනවා මොනවද කියන්නේ? I am an agriculture graduate and currently I am working as a government teacher. What will be the best part to apply? I mean, master's agriculture, master of teaching. Right. Master of agriculture, master of teaching නේ. දැන් ඔයා teach නම් කරන්නේ එතන ඔයාට teaching පැත්තෙන් තමයි මේකට education පැත්තෙන් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද agriculture වගේ discipline එක උනාට ඔයා දැන් කරන්නේ teaching. Right? එතකොට ඒක මෙහෙමයි. ඒක depends. ඒක මට හරියටම කියන්න බෑ. සමහර agriculture degree එකක් කරන්න පුළුවන්. ඒක try කරන්න බෑ. මොකද ඒකේ options එකක් නෙමේවා. options කීපයකට try කරන්න පුළුවන්. Right? එක option එකකට විතර නෙමෙයි option ඔය දෙකම try කරන්න පුළුවන්. දෙකම apply කරන්න පුළුවන්. After master's program should be come back to Sri Lanka to his experience. Right. Oh, after masters අනිවාර්යෙන්ම ඇවිල්ලා ලංකාවේ 2 years වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා free. ඊට පස්සේ you can take whatever decision you want. As we selected by the Australian government for Sri Lankan government. I mean, ලංකාවේ government එකේ involvement එකක් නෑ මේ selection process වල. මේක Australian government එක සම්පූර්ණයෙන්ම වියදම් කරලා කරන දෙයක්. ඕකේ අනිත් පැත්ත ඒවත් තියෙනවා. දැන් example එකකට ලංකාවේ දොස්තරලා doctorsලා ලංකාවේ specialist වෙන්න යන courses වලට ලංකාවේ government එක තමයි වියදම් කරන්නේ. right. නමුත් මේක තියෙන්නේ මේ Commonwealth program එක එකක් ලංකාවේ නෙමෙයි වියදම් කරන්නේ Australian government එක තමයි මේක ඔක්කොම conduct කරන්නේ. හැබැයි ලංකාවේ government එක මේකට සම්බන්ධයි. හැබැයි ලංකාවේ funding වත් selection process වලට මොනවාට ලංකාවේ සම්බන්ධ වෙන්නේ නැහැ. right. මේකේ කියන්නේ මාත් එක්ක මේකට සම්බන්ධ වෙනවා නම් මොනවද කරන්න ඕනේ කියන එක මම අපේ ඒ ඔයාලා සම්බන්ධිත WhatsApp group එකට මම විස්තර ටික දානවා. එතනින් ඔයාලට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙනවා නම් මගේ ක්ලාස් එක හෙට නෙමෙයි අනිද්දා. කියන්නේ Tuesday 8 o'clock තමයි පටන් ගන්නෙ. right. අපි listening වලින් පටන් ගන්නෙ. මාසයක් ඇතුළත ඔක්කොම ටික ඉවර කරනවා. right. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ මොකද ඔයා එක්සෑම් දැම්මා කියමු අපි හිතමු අප්‍රේල් 10 විතර අප්‍රේල් 14 විතර වෙද්දී එතකොට ඔයාට රිසල්ට්ස් හම්බ වෙනවා. එතන සති දෙකක් කෙලින්ම තියෙනවා ක්ලෝසින් ඩේට් එකට. පළවෙනි සැරේ ඔයාට හරි රිසල්ට් එක ආවේ නැත්නම් දෙවෙනි සැරේ කරන්නත් ඒ ටයිම් එක ඇති කම්පියුටර් බේස් කරනවා නම් අපි පේපර් බේස් වලට ගියොත් නම් මේක කරගන්න බෑ. කම්පියුටර් බේස් තමයි අනිවාර්ය කරන්නේ. අනිත් එක කම්පියුටර් බේස් තමයි ඔයා කරන්නත් ඕනේ. මොකද මේ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට යන කෙනෙකුට කම්පියුටර් බේස් එක්සෑම් එකකට ෆේස් කරන්න බැයි නම් එයා යන්නේ නැති එකත් හොඳයි මේ වගේ ඩිග්‍රී එකක් කරන්න. මොකද
ඔය මාස්ටර්ස් වල හැම එකක්ම කෙරෙන්නේ ඊට පස්සේ කම්පියුටර් ඒ කියන්නේ ඔයා හැම assignment එකක්ම presentation එකක්ම ඔක්කොම computers භාවිත කරලා තමයි කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් IELTS කරා නම් computer based කරන්න PTE හරි TOEFL හරි කරන එක අනිවාර්යෙන්ම computer based තමයි. ඒකට option එකක් නැහැ. Right. එහෙමනම් if you don't have any more questions, we can wind up. And I hope you will join with my program. And I'm sure this will be very, very valuable investment for your life. Right? Make a පොඩි try එකක් දුන්නත් at least ඔයා මේක තේරුම් නැතවට IELTS හරි මේක ගොඩ IELTS හරි මේක Sir, right can I interrupt you? Because Yeah, yeah, sure. I have been working with some agents, and what do they say? They say that the age matters a lot when it comes to Australia. So then those who have past 45, 40s are not eligible to study in Australia. Is that true? No. It is for PR. I mean, if you want to settle down, if you want to get PR in Australia, yes, that is yes. After 45, there are. I mean, not only in Australia, Canada, this problem is there. But when it comes to New Zealand, no, New Zealand you can settle down. This is for PR, not for studies, right? For studies, no issue. දැන් මේක කොහොමත් PR පාත් එකක් නෙමෙයි ඇත්තටම right මේක කොහොමත් ස්ටඩි පාත් එකක්. ඒ ස්ටඩි මෙයාලා ඒ පැත්ත නෙමෙයි බලන්නේ. මොකද දැන් මේකෙදි ඔයාට සෙටල් ඩවුන් වෙන්න එතනදී chance එක ගොඩාක් අඩුයි ඇත්තටම. මේකෙදි තියෙන්නේ ඔයාට එක කෝස් එක කරලා අහපව වෙන්න. එතකොට ඒ රිස්ක් එක එයාලට නැහැ. එයාලා ඒක ගැන හිතන්නේ නැහැ. මොකද ඔයා ගවර්න්මන්ට් එකත් එක්ක බොන්ඩ් එකක් සයින් කරලා යන්නේ ඕස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එකත් එක්ක. right එහෙමනම් අපි නම් wind up කරනවා right එහෙමනම් අපි බලමු සම්බන්ධනේ මොකද මෙතන ඇත්තටම ඔයාලට මෙතන කියන්නේ මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඇත්තටම මම දැන් මම ස්ටඩි කරන මම කරන්නේ මාස්ටර්ස් කරන්නේ නිව්සීලන්ඩ් ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි එකෙන් මම මගේ මාස්ටර්ස් වලට කීයක් ගෙවද කියලා දන්නවද මට ගෙවන්න දැන්ටමත් 1.10ක් ඒ කියන්නේ ලක්ෂ 110ක් ගෙවලා තියෙනවා right තවත් ගෙවන්න තියෙනවා ඒ අවුරුද්දකට තමයි ඒ ගහන ගෙවි තවත් ගෙවන්න තියෙනවා right ඉතින් මමත් මේක ගැන වේලාසන දැන හිටියේ නෑ right වේලාසන කියන්නේ මීට මාස කීපයකට ඉස්සලා මාස නෙමෙයි අවුරුද්දකට විතර ඉස්සලා දැනගෙන හිටියා නම් මමත් මේ වගේ ඔප්ෂන් එකකට යනවා නමුත් මේක ගොඩක් يعني මාස්ටර් ඔය වගේ රටවල මාස්ටර්ස් කරන්න අනික මේක quality right high quality masters මේවා නිකන් මේ සාමාන්‍ය ඒවා නෙමෙයි හරිය ස්ටඩි සුත් හරියම අමාරුයි ලොකු වැලියු ඇඩිෂන් එකක් ඔයාලා ලයිෆ් එකට. ඉතින් ඔයා මේක මාත් එක්ක සම්බන්ධ නොවුනත් මේක try කරන්න. IELTS කරන එකත් ඔයාගේ ලයිෆ් එකට වැලියු ඇඩිෂන් එක. මොකද ඊට පස්සේ ඔයාලට වෙන ඩිසිෂන් එකක් වුණත් මේකෙත් කරගන්න බැරි වුණත් IELTS තියෙන කෙනෙකුට ඔප්ෂන්ස් ඕන තරම් තියෙනවා වෙන පාත් වලින්. ඒක නිසා මේක සීරියස් අරගන්න කියලා එහෙනම් අපි ඔයාලගේ questions මොකුත් නැති නිසා තවත් මොනවා හරි questions තියෙනවා ඔයාලට මට WhatsApp කරන්න පුළුවන් right එහෙමනම් thank you for participation and I am going to upload this session in the YouTube channel and others those who didn't participate and those who are not able to join can watch this one right Enang thank you very much Thank you, sir. and good night Thank you. Good night. Good night. Good night, sir.